හැමෝම සාදරයෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. අද අපි ඔයාලට අරගෙන මූවි එකේ නම තමයි නිකිතා රෝයි. මේක IMDb 7.2ක් විතර අරන් තියෙන horror type එකේ මූවි එකක්. ඒ වගේම තමයි කියන්න ඕනේ අටුපාඩු කිහිපයක් තියෙන්න පුළුවන්. හැබැයි මම ඔයාලට කියනවා මේක explain එක මම ඔයාලට හොඳටම explain එක කරලා තියෙනවා. ඒකින්ද channel එකත් subscribe කරගෙන like එකක් දාලා අපි යමු මූවි පැත්තට. මූවි එක පටන් ගන්නකොට අපිට පෙන්වන්නේ කවුරු හරි මිනිස්සෙක් කුලයක මොනවා හරි දියකින් කුරුටු කරගෙන ඉන්නවා. අපිට පෙන්වන විදිහට එයා නිකන් යක්ෂයෙක්ගේ රුක් මූණක් ඔය එකක් තමයි මෙයා අදදී මේ කුලී මෙයා මේක අදින්න හොඳටම බය වෙලා. හොඳටම බය වෙලා මෙයාගේ එකෙන් දාඩිය ගන්නවා. ඒ තරම් මෙයා බය වෙලා ඉන්නේ. මෙයා ඒකම කියනවා අද තමයි 3 වෙනි දවස. ඒ කියන්නේ අද තමයි අන්තිම දවස කියලා මෙයා කියනවා. ඒකම මෙයාට ඉස්සරහින් තියෙන ජනේලෙන් මෙයා ඒ ජනේලෙන් දකින්න නිකන් හොල්මනක් වගේ නිකන් හැඩරුවක් තියෙන නිකන් රූපයක්. මෙයා එක පහට මේකට බය වෙලා මෙයා දැන් මෙයා ගෙදරින් එක කාමර වලට එක කාමර වලට මෙයා දුවනවා. ඒත් මෙයා දිවුවට වැඩක් වෙන්නේ නැහැ. මේ එක නා මෙයාගේ පස්සෙන් එනවා. මෙයා කොහේ දිව්වත් මෙයා කොහොම බේරෙන්නේ නැතුව මෙයාගේ පස්සෙන් එනවා. ඊට පස්සේ මෙයා කොහොමද මේ ගෙදරින් එළියට පැන ගන්නවා. එළියට පැනගෙන මේ ගෙදර කිව්ව මෙයා මේ ගෙදර තමයි ඉන්නේ. මේ ගෙදරින් මෙයා එළියට එනවා. එළියට ඇවිල්ලා මෙයා කාර් එක අරගෙන මෙයා ටක් ගාලා ඒක ස්ටාර්ට් කරගෙන මෙයා වේගෙන් පදවගෙන යනවා. පදවගෙන යනකොට මෙයාට ටිකක් දුර යනකම් කුත්ම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මෙයා පාඩු යන හැබැයි එකපාරටම මෙයාගේ පස්සෙන් මෙච්චරලා පන්නපු කෙනා මේ වාහනේ උඩට එනවා. වාහනේ උඩට ආවට පස්සේ අපිට නිකන් මෙතනදිත් මේ පස්සෙන් ඉන්න කෙනාගේ හරිම රූපයක් පෙන්වන්නේ නැහැ. හරියට නිකන් හොල්මනක් නිකන් විකෘති වෙච්ච සතෙක් නිකන් රාක්ෂයෙක්ගේ හැඩරුවකට සමාන රූපයක් තමයි පෙන්වන්නේ. මෙයා ඒක මුතරම් බය වෙලා මෙයාගේ අතින් සුක්කානව මේ පාරේ තියෙන ගහ පැත්තට කැපෙනවා. කැපිලා මෙයා ඇක්සිඩන්ට් වෙනවා. මෙයාට ඒකෙන් ටිකක් තුවාල වෙනවා. හැබැයි මෙයා කොහොම හරි ඇවිදගෙන ඉස්සරහට යන්න හදනකොටම මේ මෙච්චර වෙලා පස්සෙන් ආවගෙන ඉස්සරහින් මතුවෙනවා. මෙයාට දැන් කරගන්න දෙයක් නැහැ. මෙයාට කරගන්න දෙයක් නැහැ. මෙයා දැන් ඉන්නේ පාලමක් උඩ. පාලමෙන් පල්ලමට පයින්නවා. මේ පල්ලේ තියෙන වතුර මේ වතුරට පැනලා පොඩි වෙලාවක් යනකම් විතරයි මෙයාට මේ වතුරේ ඉන්න වෙන්නේ. එකපාරට මෙයාට අතක් ඇවිල්ලා මම කකුලෙන් අල්ලගෙන වතුර යටට ඇදගෙන යනවා. මෙතනින් මේ සීන් එක ඉවර වෙලා අපිට දැන් උදෑසන පෙන්නනවා. මේ අපි දැන් ඉස්සෙල්ලා කිව්වා කෙනා වතුරෙන් පල්ලට වෙන්නේ. එයා මේ වතුරේ එතකොට ගිලිලා මැරිලා. යාගේ පොඩි එක මේ හොයාගෙන තිනවා පොලිසියෙන් හොයාගෙන ඒ ගැන විමර්ශනය කරනවා. ඊට පස්සේ අපි මෙතනින් අරන් යන්නේ මුම්බායි වලට. මුම්බායි වල ලේඛිකාවක් ඉන්නවා නිකිතා රෝයි කියලා. මෙයා පොතක් ලියලා තිනවා නූතන යුගයේ මිත්‍යා විශ්වාස කියලා. ඒ පොත ගොඩක් ජනප්‍රිය වෙලා ඒකින්ද එයා වෙනුවෙන් උත්සවයක් ලෑස්ති කරලා තියෙනවා. මේ නිකිතා කියන්නේ මෙයා ලේඛිකාවක් නෙවෙයි. ලේඛකෙන් මෙයා පොත් වගේ දේවල්නුත් ලියනවා. හැබැයි මෙයා වෘත්තීය මෙයාගේ රස්සා වෙන්නේ මෙයා IRC කියලා කම්පැනි එක සමාජිකාවක්. ඒකින් කරන්නේ නිකන් තියෙන්නේ මිත්‍යා විශ්වාස ඇදහිලි ඒ දේවල් ප්‍රමුඛ කරගෙන පෙරක් මිනිස්සු අර බොරුවට සල්ලි හම්බ කරන්නේ අන්නේ දේවල් මේ කට්ටිය ගිහිල්ලා මේ මිනිස්සු මේ මිත්‍යා විශ්වාස මානෙන් දාලා බොරුවක් කරලා සල්ලි හොයන එක නැති කරන එක තමයි කරන්නේ. කියන්නේ මේ මිත්‍යා විශ්වාස වලින් මේ සල්ලි හම්බ කරන කට්ටිය මේ බොරුව මේ ඔප්පු කරන එකක් තමයි කරන්නේ. කියන්නේ සාක්ෂි එක්ක මිනිස්සුන්ට ඔප්පු කරනවා. ඒක තමයි මෙයා කරන්නේ. ඒතර මේ පොතේ සාමාන්‍යයෙන් ඒ සම්බන්ධව තමයි ලියලා තියෙන්නේ. ඊට පස්සේ මෙයාට මේ උත්සවයේදී මෙයාට කතාවක් කරන්න එන්න කියනවා. මෙයා ඊට පස්සේ යනවා. මෙයා මෙතන දෙකටම කියන්නේ අද මම මේ ඉන තැනට මේ පොත ලියන්න පවා මෙයාට ප්‍රධාන වශයෙන් මෙයාට හැමදේම කියා දුන්නේ මෙයාගේ අයියා කියලා තමයි මෙයා කියන්නේ. මෙයාගේ අයියා හැම වෙලෙම මෙයාට කියලා තින්නේ මිත්‍යා විශ්වාස කියලා දැන් නැහැ. හැමදේම විද්‍යාවෙන් ඔප්පු කරන්න පුළුවන්. හැම වෙලාවෙම ඇත්ත තමයි දිනන්නේ. පෙලක් මිනිස් වෙනවා බොරුවට මිත්‍යා විශ්වාස මානෙන් දාලා සල්ලි හම්බ කරනවා මිනිස්සුන්ට බොරුවක් කරලා. අන්නේ දේවල් නැහැ. හැමදේම විද්‍යාවෙන් ඔප්පු කරන්න පුළුවන්. ඕන දෙයක් විද්‍යාවෙන් ඔප්පු කරන්න පුළුවන්. ලෝකේ අංකිකේ තාක්ෂණික විද්‍යාව කියලා තමයි මෙයාගේ අයියා මෙයාට කියා දීලා තියෙන්නේ. මේ පොත ලියන්න මෙයා මේ තැනටත් හේතුව මෙයාගේ අයියා. මෙයා මේ IRC කියන මේ ෆවුන්ඩේෂන් එකට බැඳෙන්නත්
හේතුවක් තමයි මෙයාගේ අයියා කියලා තමයි මෙයා කියන්නේ. මෙයාගේ අයියාත් මේ IRC කියන ෆවුන්ඩේෂන් ඉදලා පෙරක් මිනිස්සු මිත්‍යා විශ්වාස ඉස්තරට දාලා කරන බොරුව මිනිස්සුන්ට පෙන්න්න එක දා මේ කට්ටිය කරන්න. මෙයා මේගේ අයියටත් ස්තුති කරලා මෙයාගේ කතාවුත් කියලා මෙයා මෙතනින් සෙවෙත් ඉවරුණට පස්සේ මෙයා එනවා මෙයා නැවතල ඉන්න තැනට. මෙයා නැවතල ඉන්න තැන ඇවිල්ලා නික පාර්ට්මන්ටයක් වගේ තමයි මේ නැවතල ඉන්නේ. මෙයා මෙතනට ඇවිල්ලා මෙයාගේ එකටම අයියට මෙයා කෝල්ලයක් ගන්න කෝල්ලයක් ගත්තට වොයිස් මීල තමයි ඇක්ටිව් වෙන්නේ. මෙයා ඊට පස්සේ එතනදී පණිවිඩයක් තියෙනවා ඉක්මනට මේ මට කෝල්ලයක් ගන්න මං මේ අතමගේ පළවෙනි පොතේ එලි දැක්කුවා. ඔයා ඒක දන්නවා. මේ මට ගොඩක් විස්තර කියන්න තියෙයි කියලා මෙයා වොයිස් මේල් එකක් තියලා මෙයා යනවා නාගන එනකොට මෙයාට කෝල්ලයක් එනවා. මෙයා හිතන්නේ මෙයාගේ අයියා කියලා. හැබැයි මෙයාගේ අයියා නෙමෙයි කතා කරන්නේ. මෙයාගේ යාළුවෙක්. මෙතනදී මෙයා කෝල් ඉස්සුවම මෙයා අඩනවා. අපිට පෙන්වන්නේ මෙයා මොකටද අඩන්නේ කිසිම දෙයක් මෙයා මේ තාම පෙන්වන්නේ නැහැ. මෙයාගේ අයියා කවුද කියලාවත් පෙන්වන්නේ නැහැ. ඊට පස්සේ මෙයා මේ කෝල් කිව්වන ගමන් මෙයා අඩාට තමයි කෝල් එක ගත්තේ. ඒ වුණාට පස්සේ අඩාඩම මෙයා යනවා ලන්ඩන් වලට ගිහිල්ලා මෙයා යන්නේ ෆියුනරල් එකකට. ඒතකොට තමයි අපිට වෙන්නන්නේ මෙයා මේ ගිය ෆියුනරල් එක මෙයාගේ අයියාගේ. ඊටස් මෙයාගේ අයියා කවුද කියලා අපිට පෙන්වන්නේ. තමයි අපිට මූවි එක පටන් ගද්දිම පෙන්වනවා අර කවුද නිකන් හොරමනක් වගේ කෙනෙක් පස්සෙන් ආවිල්ලා වතුර යටදී අර මෙයා වතුර යට ඇදගෙන ගිහිල්ලා අර මුලින්ම පෙන්වන්නේ සීන් එක මම නැති උනේ අන්නේ ඒ කෙනා තමයි මෙයාගේ අයියා. ඊට පස්සේ මෙයා දැන් අපිට මෙතන තියෙන ප්‍රශ්නේ තමයි මෙයාගේ අයියා තමයි කියලා තියෙන මිත්‍යා විශ්වාස ඇදෙලි වගේ දේවල් ඕන දෙයක් විද්‍යාවෙන් උත්තරන්න පුළුවන් කියලා. හැබැයි අපිට දැන් මූවි එකේ පෙන්වන විදිහට මෙයාගේ පිටිපස්සෙන් කෙනෙක් ආවා. මෙතනදී තමයි අපිට ලොකුම කුතුහලයක් එන්නේ මොකක්ද මේ මූවි එකේ ඇත්තටම වෙන්නේ කියලා. අපි හරියටම ඉස්සරහට දැනගන්න පුළුවන් මොකද්ද ඇත්ත කියලා. ඊට පස්සේ නිකිත මෙයා දන්නේ මෙයාගේ අයියා තාම මොකක් වෙලාද නැති උනේ කියලා. මෙයාට මේ ෆියුනරල් එකේ වැඩට ඉවර කරලා මෙයා ගෙදර යන්න හදනකොට අමනුස්සයෙක් කාර් එකේ දැන් ලයිව් එකක් යනවා. මේ කියන්නේ අද මට කියන්න බැරුණා මෙයාගේ අයියාගේ නම තමයි සනල්. ඔව් අද අපේ යාළුවා සනල් අපේ අතරින් ගියා කියලා මෙයාගේ ශෝකය ප්‍රකාශ කරන මේ ලයිව් එකක් කරනවා. මෙයාගේ නම තමයි ජොලි. මෙයාත් මේ IRC කියන කම්පැනි එකේ නිකිතා වැඩ කරන මේ කම්පැනි එකේ මෙයාත් එක්ක සමාජිකයෙක්. මෙයාට පස්සේ ලයිව් එක ඉවර කරලා මේ නිකිතත් එක්ක කතා කරනකොට මෙයා මේ නිකිතේ කලින් හිටපු පින්වතා තමයි මේ ජොලි යන්නේ. ඊපස්සේ මේ දෙන්න කතා කරලා මේ දෙන්න මේ නිකිත අහනවා මෙයාගේ මේ මගේ අයියා කොහොමද ඇත්තටම නැති වෙන්නේ නැත්තේ ඒකයි මෙයාගෙන් විස්තර අහනවා. ඊට පස්සේ මේ දෙන්න යනවා මෙයා මේ IRC කියන ෆවුන්ඩේෂන් එකට ගිහිල්ලා මේ කට්ටිය තව යාළුවෝ 4-5 දෙනෙකුත් ඉන්නවා. ඒ කට්ටියත් එක්ක සාකච්ඡා කරනවා මොකක්ද උනේ ඇත්තට මේ ඒකයි මේක සාකච්ඡා කරලා කොහොම හරි කට්ටිය කියන්න මෙයා දියේ ගිරිලා තමයි නැතුනේ කියලා කියනවා. හැබැයි නිකිතා මේක පිළිගන්නේ නැහැ. මොකද එයාට දියගිල් නැති වෙන්න සූසයිඩ් කරන්න තරම් ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. මේක කවුරු හරි මිනිමනුවක් කියලා තමයි මෙයා කියන්නේ. මෙයාට ඒක හොඳටම විශ්වාසයි. ඊට පස්සේ නිකිතා ඉල්ලනවා මෙයාගේ අයියා නැති වෙන්න කලින් බාර අරන් හිටපු කේස් එක ගැන. හැබැයි කට්ටියට ඒක දෙන්නේ නැහැ. ඊට පස්සේ මෙතන ඉන්න එක සමාජිකාව ටීනා කියනවා කමන්නේ මේ නිකිත දැනගන්න ඕනේ මෙයාගේ නංගිනි කියලා මෙයාට කේස් එක දෙනවා. ඒ කේස් එක කරලා තියන්නේ අමරදේව කියලා ඉන්නවා. නිකන් ඇතහිරි විශ්වාසයන් වලින් මිනිස්සුන්ගේ නිකන් ලෙඩ ප්‍රශ්න වගේ දේවල් හොද කරන මිනිස්සෙක් අන්‍යයා ගැන තමයි මෙයාගේ අයියට බාරලා තිබ්බ කේස් එක. මෙයාගේ අයියා එයා ගැන තමයි අධ්‍යයනය කරලා ඉඳලා තියෙන්නේ. නිකිත තාම දන්නේ කවුද මේ අමරදේව කියන්නේ කියලා. මේ ඊට පස්සේ මේ මෙතන කට්ටිය නම් කියන්නේ ඕක ගැන ඔයත් හොයන්න යන්න උන් නැහැ. අමරදේව කියන්නේ එයාට බලය තියෙයි, එයාට සල්ලි තියෙයි, එයාට කරන්න බැරි දෙයක් නැහැ කියලා. ඊට අපිට අමරදේවවත් පෙන්නනවා මිනිස්සුන්ට නිකන් දීශනයක් දෙන එකත් තමයි කරන්නේ. මෙහි මිත්‍ත විශ්වාස මේ දේවල් තියෙනවා ඒකයි මේක කියලා මෙයා ඒවා ගැන නිකන් කියන එකත් දැන් මෙතන කරන්නේ. මේ නිකද කියනවා දැන් මේ මාත් එක්ක මේ කේස් එක
මේ අපිට මගේ අයියට වෙච්ච දේ ගැන හොයාගන්න ඕනේ. මේ කේස් එක ගැන බලන්න කවුද ඉන්නේ කියලා අහනවා. මෙතන ඉන්න කොහමද සේවක 4-5 දෙනා ඉන්නේ. ඊට පස්සේ එතනින් හැමෝම විම බලා ගන්න. හැබැයි මේ මාර්කෝ ජොලි කියලා මෙයාත් එක්ක කලින් යාළුවා හිටිය කෙනා අත උස්සන එනවා කියලා. ඊට පස්සේ අනිත් කට්ටියට මේ නිකිත කියනවා අපි IRC වැඩ කරන්නේ අපේ යුතුයකම තමයි මිනිස්සුන් මේ අන්ධ විශ්වාස වලින් බේරගන්න එක කියලා. ඔය කට්ටිය එනවනම් ඉන්නේ නැත්තම් එන්න ඕනෙත් නෑ කියලා මම මේ කේස් එක ගැන විසඳනවා කියලා මෙයා යනවා. හැබැයි මෙයාගේ මේ උදව්වට එක්කෙනෙක් කාරණකෝ ජොලි කියලා ඒ දෙන්නම යනවා. ඒ දෙන්නම ගිහිල්ලා එකට මේ දෙන්නම එන්නේ පොලිසියට ගිහිල්ලා පොලිසියට ගියාට පස්සේ එතන ඉන්නවා එක පොලිස් නිලධාරියෙක්ට මෙයා කියනවා මේ මම නිකිතා රෝයි මගේ අයියා තමයි සමල් රෝයි එයා නැති වුණේ කොහොමද ඒ ගැන විස්තර ටිකක් ගන්න ඕනේ කියලා කියනවා. මේක ඇහිලා තව ඊට හැබැයි පොලිස් නිලධාරියෙක් මෙතනට එනවා. මෙතනට ආවට පස්සේ මෙයා කියනවා එයා නිකන් දෙන්න බෑ වගේ කියලා තමයි නිකන් කියන්නේ. ඊට පස්සේ මෙයා කියනවා මේක නිකන් මිනිමරුමක් වගේ එකක් තමයි. මෙයා දියගිල්ල මැරෙන්න කියන්නේ නැහැ. මේක මිනිමරුමක් කියලා මේ නිකිත කිව්වට පස්සේ මේ කට්ටිය කියනවා එහෙම කියන්න බෑ. තාම අපිට සාක්ෂි හම්බුන්නේ නැහැ. අපිට හම්බුන සාක්ෂි වලට අනුව නම් මෙයා දියගිල්ල තමයි නැති වෙලා තින්නේ කියලා ඒ පොලිසිය කට්ටිය මේ කියනවා. ඊට පස්සේ මේ නිකිතටයි මේ ජොලි කියන කෙනාට තේරෙනවා මෙතනින් හිටියට මේ කටට කිසිම වැඩක් වෙන්නේ නැහැ. මේ කට්ටියන් තොරතුරු ගන්නවත් වෙන්නේ නැහැ කියලා මේ දෙන්න එනවා. ආවට පස්සේ ඊට පස්සේ ටිකක් අවස් වෙලා අපි හිටේ දැන් මේ කේස් එක බලමු කියලා මේ කට්ටිය මේ නිකිත යනවා. එයා අලුතෙන් තැනක හොටෙල් එකේ මෙයා මේ නවතිනවා. ඊට පස්සේ මේ ජොලි කියන කෙනත් මෙයා නැවතිලා ඉන්න තැනට යනවා. හරි ඊට පස්සේ පහුවෙනිදා උදේම මේ දෙන්න යනවා මේ අමරදේව් කියන කෙනාම හොයාගෙන. මේ අමරදේව් කියන කෙනා මේ කට්ටිය යනකොටත් මෙයාගේ තියෙන ආශ්‍රමය. මේ ආශ්‍රමයට තමයි මේ කට්ටිය යන්නේ. මේ කට්ටිය යනකොටත් මෙයා එක නිකන් මේ එනවා රෝදපුටුවක. දැන් රෝදපුටුවක එනවා මිනිස්සෙක්. මේ මිනිස්සට ඇවිදින්න බෑ. හැබැයි මෙයා එතනදී නිකන් හාස්කමක් කරලා වගේ මෙයාව නිකන් මෙයා ඇවිද්දම එක තමයි මෙතනද කරන්නේ. මේ ජොලි කියන කෙනාට හැබැයි ලොකු සැකයක් එන්නේ. මෙයාත් හිතන්නේ මේක ඇත්ත කියලා. හැබැයි මේ නිකිතා මෙයා දන්නවා මේක නම් කරේ මේ කරේ බොරුවක්. මේ දෙන්න මේ කතා වෙලා වගේ තමයි කරේ කියලා තමයි මෙයා කියන්නේ. ඊට පස්සේ මේ දැන් මේ ටිකක් ඉවරෙන්න නැත ඉවරෙන්න ලං වෙනකොටම මේ දෙන්න මේ ආශ්‍රමයෙන් එළියට යනවා. එළියට යන්නේ එක මේ අමරදේව දකින්න. ඊට පස්සේ මේ දෙන්න එළියට ඉල්ල මේ කෙනා කතා කර ඉන්නකොට මේ ආශ්‍රමයේ තව වැඩ කරන සේවකයෝ ටිකක් ඉන්නවා. මෙතන නිකන් මේ අමරදේවගේ ළඟින් ඉන්න එක මවුස්සෙක් ඉන්නවා. අපිට එයාගේ නම තාම හරියටම කියන්නෙත් නැහැ. ඒතරගේ මේ ජොලිගේ නම වලින්ම කතා කරලා මේ ඔය කට්ටියට අමරදේව පොඩ්ඩක් එන්න කිව්වා කියලා මේ දෙන්නම එක්කගෙන යනවා. ඊට පස්සේ මේ දෙන්න පුදුම වෙනවා මෙයා කොහොමද අපේ නම් අරකයි මේකයි නිකන් දැනගත්තේ කියලා. මෙතන නම් විතර නෙවෙයි පොඩි විස්තරයකුත් කියනවා මේ දෙන්න ගැන. මෙතන ටිකක් ජොලිට නිකන් මේ ලොකුවට මෙතන නිකන් සැකයක් නැහැ. හැබැයි යාට පොඩි සැකයක් තියෙනවා. මේ නිකදට නම් කොහොමද සැකයක් තියෙනවා. ඊට පස්සේ මේ දෙන්න යනවා එයාව හම්බෙන්න. මෙයාව හම්බෙන්න ගියාට පස්සේ එකටම දැන් මේ අමරදේව දන්නවා මේ කවුද කියලා. මේ දෙන්න යන විස්තරත් නිකන් මේ දෙන්නට ඇහෙන්නම කියලා නිකන් අර එයාගේ බලයකින් කරනවා වගේ නිකන් විස්තර ටිකුත් කියලා අරගයි මේකයි කියනවා. ඊට පස්සේ නිකිතා කෙලින්ම කියනවා ඔයා නම් මේ කරන්නේ නිකන් බොරුවක් වගේ එකක්. ඔයා තමයි මගේ අයියවත් නැති කරේ කියලා මෙයා මෙතනදී කියලා මං ඔයාගේ බොරු ඔමල ඔප්පු කරනවා කියලා කියනවා. ඊට පස්සේ අපිට මේ දැන් මෙයාගේ මේ අයියා අපිට මූවි එක මුලදීම පෙන්වන්නේ මොකද්ද මේ තව දවස් 3යි නෑ අද 3 වෙනි දවස. ඒ කියන්නේ අන්තිම දවස කියලා එදානේ මෙයා මේ හෝර්මෝනක් ඔය එකක් ඇවිල්ලා බිලිගත්තේ අරන්ගේ. ඊට පස්සේ මේ අමරදේවනුත් කියනවා ඔයාටත් තව දවස් 3යි කියලා. ඊට පස්සේ එහෙමද කියලා මේ කට්ටිය මෙතන යනවා. මට ගරම් කියන්න බැරුණා මෙයා මේ මූවි එක පටන් ගන්නකොටම මේ නිකිතගේ අයියා තව දවස් 3යි තමයි අන්තිම දවස එහෙම කියලා විස්තරයක් නිකන් නෙවෙයි රෙකෝඩ් කරන්න පුළුවන් පොඩි ඩිවයිස් එකකට තමයි කියන්නේ. ඊට පස්සේ මෙයා යනවා මේ මෙයාගේ අයියා හිටපු තැනට යනවා මොනවා හරි ඉතින් හොඩුවක් ගන්න පුළුවන් විදිහට බලන්න. මේ දෙන්න එතනට ගියාට පස්සේ මෙයා නිකිතා එක පැත්තක් බලනවා
මේ ජොලී කියන කෙනා තව පැත්තක් බලනවා. නිකිතට හම්බ වෙනවා මේ අයි අර මේ මාර මුලදී කිව්වේ මේ අර තව දවස් 3යි අද තමයි 3 වෙනි දවසේ ඒක අන්තිම දවස කියලා අර රෙකෝඩ් කරා කියලා ඒක හම්බ වෙනවා. ඒ රෙකෝඩ් කර ඩිවයිස් එක මේ නිකිතට හම්බ වෙනවා. ඊට පස්සේ මේ ජොලී කියන කෙනා යනවා මෙයාගේ කාමරයට යනකොටම කාමරේ පුරාම නිකන් කුරුටු බෙර වගේ තියෙන නිකන් එක මූණක් තිය කාමරේ මැද හරි ලොකුවට ගොඩාක් ලොකුවට තියෙනවා මේ රාක්ෂයක මූණක් වගේ තමයි ඇදලා තියෙන්නේ. මෙයා මේක දැක්ක ගමන් බය වෙලා හයියෙන් නිකිතා කියලා ගහනවා. එතකොට මෙයාත් කියනවා මේ මොකද්ද කියලා බලන්න. ඊට පස්සේ මේ දෙන්නව උඩන් නිකන් පුදුම වෙලා බලාගෙන ඉන්නවා. ඊට පස්සේ එතන තව පොළවලත් නිකන් එක නිකන් රාක්ෂයන්ගේ රූප එක නිකන් අඩු බැලි වගේ ඇදලා තියෙනවා. මේ ඒ කොළ ටිකත් අරගෙන මේ දේවල් ගැන පරීක්ෂණයක් කරන්නට මේ කට්ටිය මේ රෙකෝඩ් කර ඩිවයිස් එකේ තියෙන රෙකෝඩ් ටික අහනවා. ඊට පස්සේ එතනදිත් මෙයාගේ රයිජා කියන ටික ඇහෙනවා. මේ තව දවස් 3යි අද තමයි අන්තිම දවස. එදා තමයි මෙයා නැති වුනේ කියලා ඊට පස්සේ මේ කට්ටියක් දන්නවා. ඊට පස්සේ මේ කට්ටියදී මේ වොයිස් රෙකෝඩ් එකේ අමරදේවගේ නමත් කියවෙනවා. අමරදේව මට කිව්වා කලින් තව දවස් 3යි තියෙන්නේ කියලා මම ඇහුවේ නෑ. අන්න එහෙමත් කියනවා. ඊට පස්සේ නිකිත තව මේ මට කියන්න බැරුණා මේ ගෙදර දෙවියන් මේ අයියාගේ ලැප්ටොප් එකත් අරගෙන ඉවිල්ලා තියෙනවා. ඊට පස්සේ මෙයා මේ ලැප්ටොප් එකේ ඊමේල් එකක් බලනකොට මෙයාගේ අයියාට කවුරු කෙනෙක් මොකක් හරි පාර්සල් එක ඩිලිවරි කරලා තියෙනවා. හැබැයි ඒ පාර්සල් එක එන දවසේ කියන්නේ මේ අර මෙයා නැතිම දවස. ඒ කියන්නේ අර මේ තව දවස් 3යි කියලා මෙයා නැති උනේ. ඒ 3 වෙනි දවස් තමයි මේ පාර්සල් එකත් ඇවිල්ලා තියෙන්නේ. ඒ පාර්සල් එක හැබැයි මේ අරගෙන නැහැ මෙයා. ඊපස්සේ මේ දෙන්න කරන වැඩේ දැන් මේ දෙන්නටත් මේ නිකිතරත් කිව්වා මේ අර අමරදේව කෙනෙක් කෙනා ඔයාටත් තව දවස් 3යි තියෙන්නේ කියලා. පළවෙනි දවසේ ගෙවිල යනවා කිසිම දෙයක් වෙන්නේ නැහැ. හැබැයි ඊට සම්බන්ධ දෙවෙනි දවසේ පටන් ගන්නවා. දෙවෙනි දවසේ පටන් ගන්නකොට මෙයා ජොලී එක්ක යනවා මේ පාර්සල් එක අරන් නැති හින්දා ඒ ඩිලිවරි කරන තැනකට ගිහිල්ලා පාර්සල් එක තියෙද බලනවා. ඉතින් කියනවා මේ පාර්සල් එකක් එවලා තියෙනවා ඒක ගන්න බැරුණා ඒක ඕන කියලා කියනවා. එතකොට අහනවා මෙයාගේ නම මොකද්ද කියලා. නම ඊට පස්සේ මෙයා කියනවා නිකිතා රෝයි කියනවා. හැබැයි මේක දැන් මේ ඇවිල්ලා තියෙන මෙයාගේ අයියාගේ නමට හින්දා කියනවා දෙන්න බෑ කියලා. ඊට පස්සේ මේ නිකිතා කියනවා එයාගේ අයියා අරගයි මේක කිව්වේ ඊට පස්සේ මේ දෙන්න බෑම කියලා තමයි කියන්නේ. ඊට පස්සේ මේ ජොලී කියන කෙනා ජොලී එන මේ අඩේ අස්සට මෙයා අදුරන කෙනෙක් තමයි මේ කඩේ ඉන්නේ. ඊට පස්සේ මේ මානේ මෙයා මේ පාර්සල් එක අරගෙනවා. පාර්සල් එක අරගෙන ඊළඟ තිබ්බ කැෆේ එකට ගිහිල්ලා මේ පාර්සල් එක අරලා බලනවා. මට තව කියන්න බැරුණා දෙයක් මේ කට්ටියගේ දැන් මේ පළවෙනි දවසේ ඉවරුණානේ. දැන් මේ දෙවෙනි දවසේනේ පටන් ගන්නනේ. පළවෙනි දවසේ ඉඳන් මේ දෙන්න පස්සෙන් මේ අමරදේවගේ හිටිය ප්‍රධාන සේවකයෙක් වගේ කෙනෙක්. එයා ඉවල තියෙන මේ දෙන්න කරන්නේ මොනවද අරකයි මේකයි ඔත්තු බලන්න. ඊට පස්සේ මෙතනදී පෙන්නනවා එයා මේ දෙන්න දිහා හොරෙන් බලාගෙන ඉන්නවා. ඊට පස්සේ මේ දෙන්න මේ පාර්සල් එක අරිනවා. පාර්සල් එක ඇරියට පස්සේ ඒකේ ඇස තියෙන නිකන් පොතක්. නිකන් ඒ පොතෙත් මෙයාගේ අයියා ඇඳ චිත්‍රවලට සමාන චිත්‍ර ටිකක් තියෙනවා. නිකන් මුතුම නිකන් පොතක්. අර මන්ත්‍ර අරෝමිය තියෙන පොතක් වගේ එකක් තමයි පෙන්වන්නේ. මේ දෙන්න මේ පොත බලලා ඉවරනාට පස්සේ මේ දෙන්නට ඕනේ නම් මේ පොතේ එව්වේ කවුද කියලා හොයාගන්න. ඊට පස්සේ මේ දෙන්න මේ පොතේ එව්ව පාර්සලේ තියෙනවා ලිපිනයකුයි නමකුයි තියෙනවා. ඒ නම තියෙන්නේ ෆියා චෞඩ්‍රි කියලා කෙනෙක් තමයි මේ පොත මෙයාගේ අයියට එවලා තියෙන්නේ. ඊට පස්සේ මෙයාගේ ලිපිනේ විදිහට ලිපිනයක් දාලා තියෙනවා. ඊට පස්සේ මේ දෙන්න මේ ලිපිනේ අරගෙන ලිපිනේ තියෙන තැන හොයාගෙන යනවා. හොයාගෙන යනකොට හැබැයි මේ දෙන්න දන්නේ නැහැ. මේ දෙන්න පස්සෙන් අර අමරදේවගේ අර ප්‍රධානම ගෝලයෙක් හිටියා. එයා මේ දෙන්න ෆලෝ කරනවා. ෆලෝ කරලා මේ දෙන්න යන දිහාවල් ලියන තොරතුරු එකතු කරනවා කියලා මේ දෙන්න දන්නේ නැහැ. ඊට පස්සේ මේ දෙන්න මේ ගේ හොයාගෙන යනකොට මේ ගේ තියෙන්නේ ලොකු කැලෑවක් මැද්දේ. මේ කැලෑ මැද්දේ මේ ගේ හොයාගෙන මේ දෙන්න යනවා. ඊට පස්සේ මේ ගේ ළඟට ආවට පස්සේ අර ජොලී කෙනෙක් නා එයා මේ මෙතනත් එයා ලයිව් එකක් කරන්න ගන්නවා. ලයිව් එකකින් වීඩියෝ එක ෂෙයා කරන්න යනවා. අපේත් මෙහෙම මේ හොල්මන්ගේ ඇතුළට යනවා එහෙම කියලා එයාගෙන යාළුවන්ට ඒ වීඩියෝ එක ෂෙයා කරනවා. ඊට පස්සේ මේ දෙන්න මේ ගෙදරට යන්න කලින් මේ ගෙදරයි තියෙනගේ නම ෆ්‍රියා චෞඩ්‍රි එයාගේ නම කියලා කතා කරනවා. හැබැයි කවුරුවත් කතා කරාට එළියට ඉන්නවත් සද්දයක්වත් නැහැ. ඊට පස්සේ මේ දෙන්න තීරණය කරන මේ ගේ අස්සට යනවා කියලා. ගේ අස්සට ගියාට පස්සෙත් මේ දෙන්න හැම තැනම
ඒ කියන්නේ මේ ගියස්ට ගියට පස්සේ මේ දෙන්න අහන එකටම කවුරු ඉන්නවද කියලා කවුරුවත් නැහැ. ඊට පස්සේ මේ දෙන්න මේ ගියස්ට ඉන්න මොනවාද අරව මේවා පරීක්ෂා කරන්න ගන්නවා. ඒ පරීක්ෂා කරනකොට මේ දිනට සද්දයක් යන එළියෙන් සද්දයක් ඇහිලා මේ දින යනවා එළියට එනකොට ගෑනු කෙනෙක් සුදු පාටයක් ඇතුළත ගෑනු කෙනෙක් පීයකින් කාටරි ගහනවා. ඊට පස්සේ මේ දින ළඟට යනකොට මේ දින හිතන මේ තමයි ෆ්‍රියා චෞත්‍රි කියලා. ඊට පස්සේ මෙයා පීයකින් මට හිතෙන්නේ නලේට්ට කොහෙද තමයි ගහන්නේ. නලේට්ට කොහෙද ගහනවා මෙයාගේ ඇගේ මෙලේ. ඊට පස්සේ මේ දෙන්න කතා කරනවා එයාගේ නම කියලා කතා කරාට මෙයා එක පාට්ටම් බලලා කිසිම වචනයක්වත් මුකුත්ම කියන්නේ. එහෙම පොඩි වෙලාවක් ඊට පස්සේ අමුතු ඉංග්‍රීසි වචනයක් කියලා මෙයා දුවන්න යනවා ගැලේට දුවන්න යනකොට මේ දෙන්නත් මෙයාගේ පස්සෙම ගිහිල්ලා එයාව අල්ල ගන්න හදන්නේ. ඊට පස්සේ මේ දෙන්න මෙහෙම දුවගම කියන අපෙන් වට කිසි කරදරයක් නැහැ. අපි ආවගේ විස්තර ටිකක් ගන්න. මගේ අයියා තමයි සනාල්. ඔයා යාට මේ පොත් ටික තිබ්බා හොම් කිය මේ දෙන්නත් දුවනවා. මෙයාම ගොඩාක් දුරට දුවනවා. මෙහෙම දුවනකොට මේ ෆෙයා මෙයාගේ අතේ තියෙන පිහියක් ඒ පිහියෙන් මෙයා මේ දෙන්නට ගහනවා. හැබැයි මේ දෙන්නෙන් කාටවත් වැදෙන්නේ නැහැ. කොහොම හරි මෙයා ඊට පස්සේ දුව නතර වෙනවා. නතර වුණාට පස්සේ මේ දෙන්න ආයෙ කියන අපෙන් වට කිසි කරදරයක් නැහැ. අපි ආ මෙන්න විස්තර ටිකක් ගන්න කියලා විස්තරේ නිකන් ටිකක් කියාගෙන යනකොට මෙයා එකපාරටම ආයෙ මේ ඈත බලලා බය වෙලා කවුරු හරි එනවා කියලා මෙයාගේ අතේ තිබ්බ පිහියෙන්ම මෙයා සියදිවින හසා ගන්නවා. එතකොට දැන් මේ දෙන්නට බය වෙන දැන් මෙතන මිනිමරමක් වුණ හින්දා මේ දෙන්නවත් මේකට අහුවේ කියලා. ඒ හින්දා මේ දෙන්න ටක් ගාලා කාර් එකක් අරගෙන ටක් ගාලා යන මෙතනින්. ඊට දැන් රෑ වෙලා තින්නේ. ඒ කියන්නේ දෙවෙනි දවසේ රෑ වෙලා තින් මේ ජොලි කෙනෙක් නා කියනවා මුලදිම මේ ආර්එස්ఐගේ කට්ටියත් කිව්ව මේක කරන්න එපා කියලා. හැබැයි මාත් ඇහුවේ නෑ. මාත් උදව්වට ආවා. දැන් බලන්න උනදී අපි දැන්වත් මේක නතර කරමු කියලා කියනවා. වාගේ අයියත් දැන් කොහොත් මෙරලා ඉන්නේ මේකෙන් වෙන්නේ තවත් මිනිස්සු මැරෙන්නේ විතරයි කියලා මෙයා කියනවා. හැබැයි මේ නිකිතා කියනවා එහෙම බෑ. Taman මට මේ අයියට උනේ මොකද්ද කියලා හොයාගන්නකම් මෙයා මේක නවත්තන්නේ නැහැ කියලා මෙයා කියනවා. ඊට පස්සේ මේ ජොලි කියනවා හරි මන්නම් ආයෝකට මේ ඔය වැඩේ කරනවට මන්නම් ආයෙ ඉන්නේ නැහැ කියලා මේ ජොලි යනවා. ඊට පස්සේ මෙයාත් ගෙදරට ගිහිල්ලා ටිකක් වෙලා ඉඳලා දැන් මේ රෑ වෙලා තියෙන්නේ. ටිකක් වෙලා ඉඳලා මෙයා ආයෙ මේ ජොලිට කෝල් එකක් ගන්නවා. කෝල් එකක් ගත්තට වොයිස් මේල් තමයි ඇක්ටිව් වෙන්නේ. ඊට පස්සේ ආයෙත් වොයිස් එකක් තියෙනවා. මේ මට ෆෙයාගේ ගෙදරින් සාක්ෂි ගොඩක් හම්බුන්නේ නැහැ. මං ආයෙ යන සාක්ෂි ටිකක් එකතු කරගන්න කියලා ඌමනාවක් වුණොත් තමයි මම මේ වොයිස් මෙසේජ් එක තියලා යන්නේ කියලා එයා ටැක්සියක් අරගෙන පිටත් වෙලා යනවා. ඊට පස්සේ මේ ගෙදරට යද්දී මේ මහරෑම එනවා. මහරෑම ගියාට පස්සේ මෙයා ඔන්න ගියස්සලා තියලා ගියස්සේ පරීක්ෂා කරනවා. මේ පරීක්ෂා කරනකොට මෙයාට හම්බ වෙනවා එක බෝතලයක නිකන් කොළ පාට සාන්ද්‍රණයක් වගේ එකක්. මෙයා මොකද්ද කියලා බලනවා. මෙයා මොකද්ද කියලා බැලුවට මෙයාට හරියට ලොකු අයිඩියා එකක් නැහැ මොනවාද ඒකෙන් මොකද්ද කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ මෙයාට එක පාට මේ බෝතලේ ගත්තට පස්සේ ටිකක් වෙලා ගිහිල්ලා මෙයාට නිකන් අමුතු සද්ද ටිකක් එනවා. මෙයා මොකද්ද කියලා බලන්න එනකොට මෙයා දකින්න අපේ ෆිල්ම් එකේ මුලදීම පෙන්වුවේ මෙයාගේ අයියා වස්සේ ආව කියලා අර මේ හොල්මනක් වගේ නිකන් යක්ෂයෙකුත් කියන්න බෑ හොල්මනුත් කියන්න බෑ නිකන් විකෘති වෙච්ච නිකන් සතෙක් වගේ කෙනෙක්. එයා මෙයාගේ පස්සෙන් එන්න උන්න පටන් ගන්නවා. මෙයාත් ගෙදර දුවනවා. ගෙදර වටේ කාමර වලින් කාමර වලට මෙයා දුවනවා. හැබැයි මෙයාටත් බේරෙන්න බෑ. එයාගේ අයියට වගේ මොකද වෙන්නේ මෙයාගේ පස්සෙන්ම මේ හොල්මන වගේ යක්ෂයා මෙයාගේ පස්සෙන්ම එනවා. ඊට පස්සේ මෙයා කොහොමද කරලා එළියට පැනගනවා. එළියට පැනගනකොට මෙයා ඔන්න දැන් මේ මහා කැලේ කරුවලේ දුවන්න ගන්නවා. දුවන්න ගනකොටම එක පාට මෙතනට මේ ජොලි එනවා. ජොලි ඇවිල්ලා ජොලිගේ වාහනේ මෙයා වැදෙනවා. වැදුනට පස්සේ ඇයි මොකද්ද ප්‍රශ්නේ ඒකයි මේකයි අහනකොට එයා කියනවා හරි මම යන ගමන් කියන ටක් ගාලා කාර් එකෙන් අපි යන් කියලා. යන් කීඩස් මෙයා විස්තරේ කියනවා මෙහෙම කෙනෙක් දැක්ක අරකයි මේකයි කියලා. ඊට ඉතින් එයා කියන මන්නම් ඔයා දැන් දුවගෙන එනකොට එහෙම කිසිම කෙනෙක් දැක්කේ නෑ වගේ පස්සෙන් ආවනම් මටත් පේන්නේ නැපයි කියලා කියනවා. ඊට පස්සේ දෙවෙනි දවසේ තාම මේ රෑනේ යන්නේ. දැන් ගොඩක් රෑ වෙලානුත් තියෙන්නේ. ඒ හින්දා මෙයා කියනවා අදට විතරක් මට බයයි. ඔයාට පුළුවන් නම් මේ මාත් එක්ක ඉන්නවද? ඊට පස්සේ හෙට උදේම මට ආයේ යන්න පුළුවන් කියලා මේ නිකිතා කියනවා ජොලිට. ඊට පස්සේ ජොලිත් හරි ගමන් නැහැ කියලා එයාත් නවතිනවා. ඊට පස්සේ උන්න පහුවෙන උදේ වෙනවා. පහුවෙන උදේ වෙනකොට මේ නිකිතා මේ ජොලි මේ අර ඊයේ මම කිව්වේ මේ
එයා මේ ෆෙයා ගෙදරින් මොකද්ද කුලපාට සාන්ද්‍රයක් වගේ එකක් ගත්ත කියලා. ඒක අරන් යනවා IRC එකට. IRC එකට ගිහිල්ලා කියනවා මේක මේ තියෙන්නේ ඩ්‍රග් එකක්. මේකට මෙන්න මේ සාන්ද්‍රණයෙන් බින්දු කිහිපයක් දැම්මම මේකේ පාට වෙනස් වෙන්න ඕනේ කියලා. මෙන්න මේ ඩ්‍රග් එක මේ බීලා තමයි මේ මිනිස් මේ මෙහෙම මේ සිහිවිකල් වෙලා වගේ වැඩ කරන්නේ. මේක තමයි මේ අමරදේවගේ රහස අරකයි මේක කියනවා. හැබැයි ඊට පස්සේ මෙයා මේකට බින්දු කිහිපයක් දානවා. ඒ කොළපාට දීරට බින්දු කිහිපයක් දැම්මට අර දැන් ඩ්‍රග් එකක් නම් ඒක කොළපාටේ පාට වෙනස් වෙන්න ඕනේ. හැබැයි කිසිම වෙනසක් වෙන්නේ නැහැ. දැන් මෙයා මේක මේ RSI ඉස්සරහට ගිහිල්ලා හැමෝටම පේන්න කියලා දැන් හැමෝමත් කියන ඉතින් දැන් ඔය බලන්නකෝ. මෙතන කිසිම දෙයක් උන්නේ නැවවත් දැම්මවත් පිළිගන්න මම බොරු දෙයක් පස්සේ දුවන්නේ කියලා. අනික මේ අමරදේව සිංට උඩ බලයක් තිය සල්ලිත් තිය යට කරන්න බැරි දෙයක් නැහැ. දැන්වත් මේ කේස් එකෙන් අයින් වෙන්න කියලා කියනවා. එතකොට මෙයාට මේ RSI එකේ කට්ටියට ඇහෙන දුරට අපිට තට්ටු වෙන සද්දයක්. දොර ඇරලා බලනකොට මම අර ඉස්සෙල්ලා අර කිව්වේ මේ පොලිස් ස්ටේෂන් එකට යනකොට ඒ පොලිස් නිලධාරියෙක් මේ කට්ටියට විස්තර දුන්නේ නැහැ කියලා. එයා එනවා. එයා ඇවිල්ලා කියනවා මෙයා කියනවා අද උදේ අපිට එයා කියලා ගෑනු ළමෙක්ගේ මල සිරුරක් හම්බුණා. අපිට ඒකට සාක්ෂි තියෙනවා. ඒ දෙන්නත් ඊයේ දවසේ මේ ගේවල් හරිය සැරසුණා කියලා අපිට කෙනෙක් කිව්වා. මේක දැක්ක කෙනෙක්. ඒ හින්දා ඔය දෙන්න අපිට සැකයි කියලා මේ පොලිස් ස්ටේෂන් එකට එන්න කියනවා. ඊට පස්සේ මේ දෙන්නත් කාර් එකට නගිනවා. ස්ටේෂන් එකට අරන් යනවා කියලා මෙයා දැන් යනවා. යනකොට මෙයා හැබැයි ඇත්තටම අරන් යන්නේ පොලිස් ස්ටේෂන් එකට නෙවෙයි. මෙයා අරන් යන්නේ අර අමරදේවගේ ආරාමය වගේ තැනට. ඒ තැනට තමයි එක්ක යන්නේ. ඊට පස්සේ මේ දෙන්නත් දැනගන්නවා මෙයා මේ අමරදේවට ගා මේ පොලිස් නිලධාරියත් වැඩ කරන්න කියලා. ඊට පස්සේ මේ දෙන්නත් ඇතුළට යනවා. ඇතුළට ගියාට පස්සේ අමරදේව අර ඉස්සල් වගේ තමයි. එයා ගැන ටිකකුයි මේ දෙන්නගේ විස්තරය ආයෙත් කියලා ආයෙ නිකන් තමන්ගේ පැත්තට කියන්නේ මෙහෙම දෙයක් තියෙනවා මිත්‍යා විශ්වාස තියෙනවා ඒ දේවල් පිළිගන්න වගේ කියලා මෙයාට කියනවා. ඉතින් මේ ජොලීටයි නිකිතටයි හැබැයි මේ දෙන්න පිළිගන්නේ නැහැ. මේ දෙන්න එයාට ආයෙ අපහාස කරන්න ගන්නවා ඉස්සෙල්ල වගේම. මේ ඊට පස්සේ මෙයා කියනවා මට අපහාස කරන කෙනෙක් තාම පණ පිටින් ඉතුරු වෙලත් නැහැ. වාගේ අයියට උනෙත් ඒ දේ තමයි මම වාගේ අයියටත් ඔය දේම කිව්වා. එයාට බලන්න උන දේ ඔයාටත් වෙන්න ওই ටිකමයි තමයි කියලා කියනවා. ඊට පස්සේ මේ ජොලීට කියනවා ජොලී ඔයාත් මෙයත් එක්ක හිටියත් ඔයාටත් මේ ටිකම තමයි මෙයාට වෙන ටිකම තමයි වෙන්නේ කියලාත් කියනවා. ඊට පස්සේ මට ශාප කරන කෙනෙක්ට මට අවමන් කරන කෙනෙක්ට මෙන්න මේ යක්ෂයා තමයි ඇවිල්ලා දඩුවම් දෙන්න කියලා එයා පින්තූරයක් පෙන්නනවා. එතන බිත්තිය ගඳට පින්තූරයක් පෙන්නනවා. ඒක පාටම නිකිත දකිනවා. නිකිත දැක්ක ගමන් එයා බය වෙනවා. මොකද එයා ඊයේ එයාගේ ගෙදරදී එයාගේ පස්සෙන් ආව රාක්ෂයාගේ මූණයි මේ බිත්තිය ඇතුළේ තියෙන චිත්‍ර තියෙන රාක්ෂයාගේ මූණයි දෙකම එක වගේ. මෙයා ඊට පස්සේ බය වෙනවා. බය වෙලා මෙයා ජොලිත් එක්ක යන් අපි එළියට ගිහලා දෙන්නම එළියට යනවා. එළියට ගියාට පස්සේ මෙයා මේ කතාව ජොලිට කියනවා මං ඊයේ දැක්කෙත් මෙන්න මේ රාක්ෂයා මේ ආරාම හිටියෙත් මෙන්න මේ අර මේ චිත්‍රෙත් තියෙන මේ රාක්ෂයාගේ මූණමයි කියලා කියනවා. මේ දෙන්න මීට කලින් මේ අමරදේව ගැනත් ඒ කියන්නේ අමරදේව මේ දෙන්න ගැන තොරතුරු හොයලා බලලා තියෙනවනේ. ඒකෙන්ද මේ දෙන්නත් කෝකටත් කියලා අමරදේව ගැන ගොඩක් තොරතුරු මේ දෙන්න ගාව එක්ස්ප්‍රෙස් කරගෙන තියෙනවා. ඊට පස්සේ මෙයා නැවතලා ඉන්න හොටල් එකට ගිහිල්ලා මෙයාට අර කලින් මං අර කිව්වේ පොතක් හම්බුණා කියලා අර මේ යාගේ අයියට එව්ව පොතක් එයාට ගන්න බැරුණා අන්නේ පොතේ නිකන් තියෙන්නේ අමුතුම නිකන් අක්ෂරයි ඉලක්කන්නු යම් හරියට තේරුම් ගන්න අමාරුයි. ඒකින්ද මෙයා මේ ඒ ටිකක ෆොටෝයක් ගන්න නිකන් මෙයාට සැක හිතෙන ටිකක ෆොටෝයක් ගාලා මෙයා යවනවා මෙයාගේ IRC එකේ යාළුවෙක්ට. එයාගේ නම තමයි මීනා. එයාට යවනවා. ඊට පස්සේ මේ එයාට කියනවා මේ ගැන පොඩ්ඩක් මේ මොනවාද කියලා අපි දන්නේ විස්තර ටිකක් හොයලා දෙන්න කියලා යවනවා. ඊට පස්සේ ටික වෙලාවකට පස්සේ මෙයාත් එවනවා. එතනින් පෙන්නන්නේ ඉලක්කන්නුයි රූපයි සේරම එකතු වුණාට පස්සේ පෙන්වන්නේ තැනක කණ්ඩාංගටියක් කියලා මෙයාට මැසේජ් එකක් එවනවා. ඊට පස්සේ මෙයාත් ඒ තැන හොයාගෙන මෙයා ජොලි මේ නිකිතයි ජොලිනුයි යනවා. රෑම යනවා. රෑම ගියාට පස්සේ මෙයාලා යන්නේ ලොකු නිකන් බංගලාවක් වගේ එකට. ඊට පස්සේ මේ දෙන්නත් ඒක අස්සට ගිහිල්ලා එක තැන් මොන පරීක්ෂා කරනවා. කොහොම හරි මේ දෙන්න මෙහෙම පරීක්ෂා කරනකොට දෙන්න පාරවල් දෙකක මේ දෙන්නට දන්නේවත් නැතුව යනවා. ඒ කියන්නේ ජොලි එක පාරක එක පැත්තක් බලනවා මේ නිකිත එක පැත්තක් බලනවා. ඊට පස්සේ මේ දෙන්න හොයනකොට කොහොම හරි දෙන්නම අතරමං වෙලා ඉන්නේ මේ කීයස්සේ. ඊට පස්සේ නිකිත ටිකෙන් ටික ඉස්සරහට ගිහිල්ලා දේවල් පරීක්ෂා කරනකොට
උන් ඉස්සල්ල වගේම තමයි ආයර හොල්මන වගේ කෙනා උන්න ඉස්සරහට එනවා. ඉස්සරහට ආවට පස්සේ මෙයා ඉස්සල්ල වගේ හැමතැනම දුවනවා. එක එක කාමරස්වල දුවනවා. ඒත් මෙයාගේ පස්සෙන් එනවා. පස්සෙන් මෙයා එක තැනකදී මෙයා දුවද්දි මෙයාගේ පස්සෙන් එනකොට මේ එන කෙනාගේ අත වැදුනා මේකේ බෙල්ලේ. බෙල්ලේ වැදිනකොට බෙල්ලේ තුවාලයක් වෙලා ලේනවා. එතකොට මෙයා වැටෙනවා. මෙයා වැටෙනකොට දකින්න මෙයාට ඉස්සරහා එන කෙනා මෙයාගේ පස්සෙන් එන කෙනා මෙයාගේ ඉස්සරහින් හිටගනවා. ඒක මෙයාට කලන්තේ දානවා. කලන්තේ දැම්මට පස්සේ ජොලි මෙයාව දැකලා මෙයාවත් උස්සගෙන ආයෙ යනවා ආරාමෙට. ආරාමෙට යනවා. ආරාමෙට ගියාට පස්සේ මේ කියන අමරදේව්ට එයා කකුල් දෙක අල්ලලා මෙයා වැදලා කියනවා අනේ මෙයා කොහොමද කියලා සනීප කරන්න අරකයි මේකයි කියනවා. මොනා කිව්වත් මේ ඊට පස්සේ මෙයා දෙකටම කියන ඔහොම තමයි මං කිව්වද ඇහුවේ නෑ. දැන් ඉතින් ඔහොම තමයි. දැන් මෙයාව යට්ටා තත්ත්වයට ගන්නේ කරන්න අමාරුයි ගොඩක්ම. වෙයි කරන්න පුළුවන් ඒකයි මේකයි කියනවා. ඊට පස්සේ දැන් නිකිතාට ටික සිහිය ආවට පස්සේ මෙයා එකපාරටම නැගිටලා එයා මේ නිකිතා මේ අමරදේව්ගේ බෙල්ලට පිහියක් තියලා එයා මරන්න වගේ හදනවා. ඊට පස්සේ මේ අමරදේව්නුත් ටිකක් කිව්වට පස්සේ මේ නිකිතත් පිහිය පැත්තට අරගෙන අවසන්සුන් වෙනවා. ඊට පස්සේ අමරදේව් කියනවා දැන් ඔයාව සනීප කරන්න අනිවාර්යෙන්ම ඔයා පනතිනේ තියෙන කෙනෙක්ව මේ එන යක්ෂයාට පූජා කරන්න ඕන කියලා කියනවා. නැත්තම් මේ යක්ෂයා එතකන් ඔයාගේ පස්සෙන් එනවා කියලා කියනවා. මෙයා ඒකත් අහගෙන මේ ආයි ඉස්සල් වගේම තමයි අමරදේව්ට ආයි බැනලා යාට නිකන් අපහාස කරලා ආයි ජොලි එක්ක යනකොට ජොලි කියනවා අයියෝ ආයි එහෙම කරේ මේවාට අසනීපින්ද මං වරන් ගියේ. දැන් බලන්න අපිට අපි මොනවා කරන්නද කියලා හිතා ගන්න අමාරුයි කියලා කියනවා. ඊට පස්සේ මේ කොහොම හරි නිකිත කියන්නේම මේ කේස් එක කොහොම හරි කරලා හොයා ගන්න ඕනේ කියලා. ඒක අයියට මොකද උනේ මේ අමරදේව් කියන විදිහට මෙහෙම යක්ෂයෙක් ඉන්නවද මේ මිත්‍යා විශ්වාස තියෙනවද කියලා හොයා ගන්න ඕනේ කියලාම තමයි කියන්නේ. ඊට පස්සෙම යන රැය වෙලා තියෙන්නේ. ඒ කියන්නේ තුන්වෙනි දවසේ රැය වගේ තමයි දැන් තියෙන්නේ. ඊට පස්සේ මෙයා රැය වෙලා ඔන්න මෙයා මේ නිකිත යනවා එයාගේ හොටෙල් එකට ජොලි යනවා බාර් එකට. ඊට පස්සේ නිකිතා මෙයාගේ හොටෙල් එකට වෙලා ඉනකොට මේ හොටෙල් එකේ ඉන්න පූසෙක්. මේ පූස මෙයා කාමරේට ඇවිල්ලා මෙයා ගාවෙන් මෙයා ගාට වෙලා ඉන්නවා. ඉතින් මෙයා ටිකක් වෙනකම් මේ නිකිතා නිකන් සාමාන්‍ය විදිහට ඉඳලා පාටම මෙයා මේ පූසා මරන්න හදනවා. ඊට පස්සේ අපිට එතනින් සීන් එක කට් කරලා අපි වරයම ජොලි මොකද්ද කරන්න කියලා පෙන්නන්නේ. මෙයා පාරකට වෙලා එනකොට මෙයා නිකන් අර මං කිව්ව මෙයා කොයි වෙලද මෙයා ලයිව් යනවා කියලා. මෙයා මේ වීඩියෝ එකක් බලනවා. මෙයා මේ වීඩියෝ එකක් බලනකොට මෙයා දකිනවා මේ කට්ටිය එදා ගියේ මේ පෙයාගේ ගෙදරට ගියේ. ඒකටත් මං කිව්වේ මෙයා මේ ගෙදරට එනකොට මේ හොල්මන් ගෙදරක් ඒකයි මේකයි කියලා මෙයා ලයිව් එකක් යනවා කියලා. ඒක තමයි මෙයා බලන්නේ. ඒකෙදි මෙයා දකිනවා ඒ කට්ටියට පිටිපස්සෙන් අර අමරදේව්ගේ ප්‍රධානම සේවකයෙක්ගේ ඉන්න කෙනා ඉන්නවා කියලා වැතිලා. මෙයාට ඒකම සැකයක් එනවා. ඊට පස්සේ මෙයා මේ දෙන්න මේ අමරදේව් ගැනත් ගොඩක් විස්තර හොයලා බලලා තියෙන මීට කලින්. මේ අමරදේව් කියන කෙනා මෙහෙම මේ කියන්නේ මෙහෙම මේ නිකන් දැන් මෙයා ඉන්නේ නිකන් අර ඇදහිලි විශ්වාස කරන නිකන් පූජකයෙක් වගේ නිකන් ටයිප් එකනේ. එහෙම ඉන්න කලින් මෙයා විද්‍යාත්මක. මෙයා කියන්නේ උද්භිද විද්‍යාව ඉගෙන ගත්ත විද්‍යාඥයෙක්. අස්කොලන් ගැන එහෙම නිකන් අර පරීක්ෂණ කරන විද්‍යාඥයෙක් තමයි මෙයා. ඊට පස්සේ මෙයාට මතක් වෙනවා එයා ඒ කියන්නේ ෆෙයා කිව්වේ මේ අර අපි කිව්වේ මේ දෙන්න අර හොල්මන් ගෙදරට ගියාට පස්සේ ගෙදර හිටියේ කෙනා. එයා මේ දෙන්නව දැකලා මොකද මං අර කිව්වේ ඉංග්‍රීසි වචනයක් කියලා තිව්වා කියලා. මෙයා ඒ ඉංග්‍රීසි වචනේ මතක් කරලා වචනේ ටයිප් කරනවා ඒකේ තේරුම. ඒ තේරුම ටයිප් කරලා මෙයාට මොකක් හරි ගන්න තේරුණා වගේ. මෙයා ඊට පස්සේ එහෙම යනවා. එච්චරයි වල පෙන්වන්නේ. ඊට පස්සේ අපිට වෙන්නන්න ඕනේ එදා උදේ. මේ අමරදේව් ඉන්නේ අමරදේව් වර මේ එයා නිකන් ලෙඩ සුවපත් කරනවා වගේ පොඩි මේකක් දානවනේ. ඒ වගේ කතාවක් දැන් අදත් තියෙන්නේ. මෙයා ඔන්න මේ ස්ටේජ් එකට වෙලා ඉන්නවා. ඒ වටේට මිනිස්සු රැස් වෙලා මෙයා දැන් දේශනා ඒවා මේව අහන් ඉන්න ඕනේ. එකපාරට මෙතනට ජොලි නිකිතයි තාමන් අර කිව්වේ මෙයාගේ IRC ෆවුන්ඩේෂන් එකේ ඉන්නවා කියලා මීන කියන කෙනෙක් කර මෙයාට අර කණ්ඩායම් කිව්වෙමු කියලා. ඒ තුන්දෙනා කඩේ පවත්වනවා. මේ ජොලි ඉන්නේ නිකිතා උස්සගෙන මෙයාට ගොඩක් අමාරුයි. අනේ මෙයාට උදව් කරන්න. ඒකයි මේකයි කියාගෙන එනවා. අපි තාම දන්නේ ඊයේ මොකද්ද හරියට උනේ කියලා. ඒ කියන්නේ මේ නිකිතා ඊයේ මම අර කිව්වර මේ
පූසෙක් මරන්න හැදුවා ඒත් එක්කම ලොලියටත් මොනවද ටිකක් මතක් වුණා අමරදේව ගැන ඒකයි මේකයි එතනින් සීන් එක අපි ඊට පස්සේ මොකද උනේ කියලා අපි දන්නේ නැහැ ඊට පස්සේ මේ උනද අමරදේව වටේ මිනිස්සු ටිකුත් දැන් උතර රැස් වෙලා ඉනවනේ මේ මිනිස්සුත් කියන්නේ ඔව් මෙයාට උදව් කරන්න ඒකයි මේකයි කියනට අමරදේව මොකද කරන්නේ ඔව් මං කොහොමත් මෙයාට උදව් කරනවා ඒකයි මේකයි කියලා මෙයා උන්න එක යනවා ඒ කට්ටියගේ ආශ්‍රය පොඩි අස්ස කුටියත් ඒ කුටියට එක යනවා එක ගියාට පස්සේ නිකිතට බාගෙට සිහිය තියෙන්නේ මෙයා ආයි කියනවා ඉස්සෙල්ලා වගේම දැන්වත් ඔයා පිළිගන්නවද විද්‍යාව කියන බොරුවක් මිත්‍යා විශ්වාස ඇත්ත ඒකයි මේකයි කියලා එහෙම ටිකක් කියනවා ඊට පස්සේ මේ නිකිත කියන ඌ මම විශ්වාස කරනවා මිත්‍යා විශ්වාස කියලා දෙන්නේ විද්‍යාව තමයි අංක 1 කියලා මෙයා කියනවා කියලා මෙයා එකපාරට නැගිටිනවා ඊට සමර්දේව තේරෙනවා මෙයා මෙච්චර නියමර බොරු රඟපෑමක් වගේ දාලා තියෙන්නේ කියලා ඌ ඇත්තට මේ කට්ටිය බොරු රඟපෑමක් තමයි දාලා දෙන්නේ ඊට පස්සේ අපිට මේ කතාවේ කියන්නේ සම්පූර්ණ කතාවෙම අපි අර කිව්වේ මේ නිකිතගේ අයියා ඒ කියන්නේ සනාල් එයා මරුණ විදිය ඒ කියන්නේ මරුනේ මේ එයාගේ පස්සෙන් නිකන් හොල්මනක් වගේ නිකන් රාක්ෂයෙක් කියලා වතුර යටට ඇදගෙන ගිහිල්ලයි මේ නිකිත දැක්කර නිකන් රාක්ෂයා වගේ කෙනයි දෙන්නම එක්කෙනෙක් ඒ කෙනාගේ නිකන් මේ අපි දැන් අර මේ කතාවම යන්නේ නිකන් විද්‍යාව තමයි අංක 1 කියන එකයි ඒ හැම දෙයක්ම මෙන්න මෙතනදි තමයි හරියටම අපිට දැනගන්න පුළුවන් මොකක්ද වෙලා තියෙන්නේ කියලා. ඊට පස්සේ ඊයේ රෑ උනේ මොකක්ද කියලා කියනවා. නිකිත කියනවා ඔයාගේ බොරු සේරම අපි හොයාගත්තා. ඔයා මෙච්චර කල් මිනිස්සුන්ට බොරුවක් කරලා තියෙන්නේ. ඔයා මෙච්චර කල් මිනිස්සුන්ට බොරුවක් කරලා තියෙන්නේ. ඔයා මෙච්චර කල් කරලා තියෙන්නේ ඔයා නිකන් බොරු දර්ශනයක් දාලා මිනිස්සුන් හොඳ කරනවා කියලා එතන නිකන් බොරුවට මිනිස්සු එක්ක නිකන් කතා වෙලා මිනිස්සු ලෙඩ වගේ එක නැවිදි කරන්න බැරි කට්ටිය නිකන් ගොඩක් අමාරු ලෙඩ තියෙන කට්ටිය වගේ ඇවිල්ලා ඒ කට්ටියත් එක්ක කතා වෙලා බොරුවන්නේ මෙතනට ආවට පස්සේ ඒ කට්ටිය සුව වෙනවා වගේ එක මේ කපටිකමක් කරේ කියලා මෙයා කියනවා ඊට පස්සේ මෙයා කියනවා හරි ඒක එහෙම කියමුකෝ මේ ඔව් ඒක එහෙම තමයි මේ එතකොට ඔයාගේ ප්‍රශ්නාව රාක්ෂයා වගේ අයියා මරන විදිය ඒකයි මේකයි මොකද්ද කියලා ඊට පස්සේ මෙයා කියනවා ඔව් අපි ඒකත් හොයාගත්තා. ඔයා මෙහෙම ආශ්‍රය පටන් ගන්න කලින් ඔයා එකට උද්භිද විද්‍යාව පිළිබඳ විද්‍යාත්මයෙක්නේ. ඔයා ඒකින්ද ඔයාගේ තියෙන දැනුම පාවිච්චි කරලා ඔයා ශාක වලින් හැදුවා ඩ්‍රග් එකක්. ඒ ඩ්‍රග් එකෙන් තමයි ඔයා මේ හැම දෙයක්ම කරේ. ඔයා ඒ ඩ්‍රග් එක අනික සූක්ෂමව ඔයාට කාලතරයක් වෙන මිනිස්සුන්ට අතරතම අපල තියන්නේට හේතුව තමයි අනිත් මිනිස්සු ගොඩක් ඔයා විශ්වාස කරන හැබැයි විශ්වාස කරන නැති මිනිස්සු ටිකුත් ඉන්නවා. ඒ විශ්වාස කරන නැති මිනිස්සුන්ගේ පෙලක් මිනිස්සු පාඩුවේ ඉන්නේ. හරියට මං මේ මගේ අයියා වගේ ඔයා ගැන විස්තර හොයලා බලන ඒකට කාටතරයක් වෙන හින්දා ඔයා මේ ඔයා කරගෙන ආශ්‍රවයේ මානෙන් ඔයාගේ මේ බලයේ මානෙන් දාලා ඔයා ඒ ඩ්‍රග් එක කොහොම හරි මොදනුවත්ම අපේ අතට යවලා අපේ ඔළුව ඔයා විකෘති කරනවා බොරුවට නිකන් රාක්ෂයෙක් කෙනා වගේ කියලා. ඇත්තටම රාක්ෂයෙක් හොල්මනක් කියන කිසිම දෙයක් නෑ. ඔයාගේ මේ ඩ්‍රග් එකේ බලපෑමෙන් තමයි එහෙම දැන් මේ ඔළුවේ අස්සේ නිකන් සංයෝජනය වෙන්නේ කියලා. එදා අපි ආශ්‍රමයට ආව වෙලේ ඔයා මොකද්ද කරේ? ඔයා අපේ බෑග් එකයි අපේ ෆෝන් මේව අරගත්තා. ඊට පස්සේ ඔයා සූක්ෂම මොකද්ද කරේ? ඒ වස්තුවට බෙහෙත් කුඩු කවලම් කරලා අපිට දුන්නායි. අපි ඒක අල්ලන හැම පාරක් ගානම අපේ ඇඟට ගිහිල්ලා ඒකේ මොලේ ක්‍රියා කරලා එක විකාර පේන එකත් එක තමයි උනේ. මගේ අයියට තුනේ එක තමයි මගේ අයියා ඉන්හිර එකක් පාවිච්චි කරන ඔයා ඒකට ඒ බෙහෙත් දාලා එයාට බොරුවට යාගේ ඔළුවෙන්ම හදාගන්න නිකන් දක්ෂයෙක් කෙනෙක් එනවා වගේ කියලා එයා විසින් මෙයාව නැතිවෙන එකක් තමයි උනේ. මෙයාට මේවට හිර යන්න වෙයි කියලා කියනවා. අනික අපි මෙච්චර හැමෝටම විදිය නිකන් යක්ෂයෙක් දැක්කෙත් ඔයා මේ එකම යක්ෂයෙක්ගේ රූප අපිට දැන් 3-4-5කදීම දකින්න සලස්සවෙන්න තමයි අපි හැමෝටම මෙහෙම එකම යක්ෂයෙක් වගේ කෙනෙක් පේන්නේ. ඔයා ඒකත් හරි සූක්ෂමව කරා. එදා මේ ආශ්‍රමයට ආව වෙලේ ඔයා පිටියේ ගහලා තිබෙත් ඒ යක්ෂයාගේ රූපේ. එදා මේ දෙන බය වුණේ. නිකද බය වුණේ මේ රූපයක් දැකලා මෙන්න මේ යක්ෂයා කියලා. ඒ වෙලෙත් දැක්කා තව මෙයා එයාගේ අයියා චිත්‍රවල එයාගේ අයියා ගංගුවර චිත්‍රෙන්ද කාමරේ පුරා චිත්‍රෙන්ද කියලා. එදා කාමරේට ගිය වෙලේ චිත්‍ර දැකලත් මේ දෙන නිකන් අර බය වෙලා මේ දෙන්නේ කියන්නේ මේ කට්ටියගේ හිතේ මේ යක්ෂයාව ගොඩක් කාවැදුණා. මෙන්න මේ රූපේ ගොඩක් කාවැදුණා. ඒ රූපේ ඉන්න කෙනා තමයි නිකන් යක්ෂයෙක් කියන විදිහට සැලැස්සුවේ කියලා කියනවා. ඊට පස්සේ මේ අමරදේව කියනවා
හරි ඒ කිව්ව සේරම හරි ඒ සේරම ඇත්ත තමයි. ඉතින් කෝයාට මං එහෙම කරනවා කියන සාක්ෂි කියලා මෙයා අහන. ඊට පස්සේ මේ නිකිතා කියනවා අපි වගේ ලැබ් එකක් හොයාගත්තා. අනික දැන් ඔයා මෙච්චරලා කිව්ව ටිකත් මේ ජොලි දාන්න කන්න ඇදගේ තියෙන්නේ කැමරාවක්. ඒ කැමරාවෙන් ලයිව් හැමෝටම පේනවා. මීට වඩා සාක්ෂි උන්නේ අත්තරන් වට කරන්න දැන්වා ඉතින් කට්ටිය ඇවිල්ලා අරන් යයි කියලා කියනවා. ඒත් එක්කම ආශ්‍රමේ මෙයාගේ පැත්තෙන් ඇවිල්ලිට මෙයාගෙන් මේ ලෙඩ සුව කරගන්න මිනිස්සු ඒ මිනිස්සු ටික මේ ලයිව් එකේ එහෙම දැකලා තව පාරවල් වල මිනිස්සු මෙයා ගැන අදහන මිනිස්සු මේ ලයිව් එක දැකලා අන්න එක පාටම දැන් කඩාගෙන එනවා මේ ආශ්‍රමයට ඇවිල්ලා මෙයාව අල්ලගත්තට පස්සේ එතනින් මේක ඉවර වෙනවා. ඉවරනට පස්සේ මෙතන වෙලා තියෙන්නේ මේකයි මේ ඩ්‍රග් එකේ බලපෑම හින්දා තමයි මේ කට්ටියගේ මේ ඔළුවට විකාර විදියට නිකන් එක එක රූප වල පේන්නේ. එක එක රූප කියන්නේ හැමෝටම පෙවුන එකම රාක්ෂයෙක්. ඒකට හේතුවත් මේ ඩ්‍රග් එක පාවිච්චි කරාට පස්සේ මේ පාවිච්චි කරපු කෙනාට පේන්න මේ අමර්ත්‍ය කියන කෙනා ඉතා සූක්ෂමව එකම රූපයක් එකම යක්ෂයෙක් වගේ රූපයක් නිතර පෙන්නපු එක තමයි ඒකට හේතු වෙලා තියෙන්නේ. අනිත් එක තමයි ෆෙයා කියන කෙනා නිකිතගේ අයියාගේ ඔත්තුකාරයෙක්. නිකිතගේ අයියා මේ මියා ගැන එකට හොයන්න ගත්තට පස්සේ මේ නිකිතගේ අයියා මේ ආශ්‍රමයට ඇතුළට මෙයාගේ ඔත්තුකාරයෙක් දාලා තියෙන මේ ඔත්තුකාරයා තමයි ෆෙයා. ඊට පස්සේ ෆෙයාට මේ නුදනුවක්ව මේ ඩ්‍රග් එක පාවිච්චි කරලා එයාගේ ඔළුව විකාරලා තමයි එයා සීරියස් වසාගත්තේ. ඊට කලින් එයා සතෙක් මර හිටියේ. බංවාටික මේ අපි කතාවේ බලන් යනකොට කිව්වේ මේ නිකිතාට ගොඩක් අමාරුලා මේ අමරදේව ගාවට ගියාට පස්සේ එයා කියනවා කියලා මේ හක්ෂයන් බේරෙන්න තියෙන්නේ පණ තියෙන සතෙක් පූජා කරොත් විතරයි කියලා. අන්න ඒක ඔළුව වැඩ කරපින්න තමයි එයා නරියෙක් වගේ සතෙක්ව මැරුවේ. ඊට පස්සේ නිකිතාට පූසා කරන්න හැදුවෙත් අන්න ඒකින්දම තමයි. ඊට පස්සේ ජොලි තුන්වෙනි දවසේ රෑ කොහොම හරි එයාට මේ සේරම මතක් වෙලා එයා නිකිතින මේ හොටෙල් එකට ඇවිල්ලා එයාවත් බේරගෙන එයාටත් මේ ටික කියලා එයාගේ නිකිත දැන් මේ ඩ්‍රග් එක ගත්තට එයා පිස්සුනට වනේ ඒකින්ද එයා මේ ජොලිට මතක් වෙනවා මෙයා අතර තිබ්බ කියලා කොළපාට දීරයක්. මෙයාට ඊට පස්සේ මතක් වෙනවා එදා මේ අපේ මේ IRC ගිහිල්ලා ඒකට එකට මේ කොළපාට දීරේ තමයි මඩ්‍රව කියන ඩ්‍රග් එකේ කොළපාට දීරෙක් කියනනේ. හැබැයි අන්තිමට මේ ජොලිට තේරෙන මේ ඩ්‍රග් එකේ විස නසන බෙහෙත තමයි මේ කියලා මේ ජොලිට තේරලා තියෙනවා. ඉතින් ඒකනේ ඒකට අර මේ ඩ්‍රග් එකකට සාමාන්‍යයෙන් අර මොකද්ද දීරැද්ද මේ දීරේ දෙන්න පස්සේ ඩ්‍රග් යන්නම් පාට වෙනස් වෙන්න ඕනේ. හැබැයි මේක පාට වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේක තමයි විස නසන බෙහෙත කියලා මේ ජොලි නිකිතට පොවල තියෙන. ඊට පස්සේ නිකිත සාමාන්‍ය තත්ත්වයට හැරිලා මේ දෙන්නම එදා රෑ මීනත් එකතු කරගෙන මීන කිව්වේ මේ IRC එකේ ඉන්න එක සමාජිකව තුන් දෙනා ඊට පස්සේ සැලසුමක් ගහලා දෙනවා හෙටක් මෙහෙම වැඩ කරලා මෙයා පොලිසියට අල්ලලා දෙමු කියලා. ඔන්න තමයි කතාව ඊට පස්සේ ඉවර වෙනවා. කතාව ගැන හොඳයි නම් ඔය කට්ටිය කමෙන්ට් එක පල්ලෙහෙන් දාන්න.